ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරගෙන හදන්න යනවා පූරි සහ බාජි. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපි මේකට පාවිච්චි කරනවා ෆ්‍රීලන් ශක්ති ෆ්‍රෙෂ් ආටා පිටි. ඒක තමයි අපේ තියෙන ස්පෙෂල්ම ඉන්ග්‍රීඩියන්ට් එක අද. ඒ වගේ මෙතන අපි හදාගත්ත බාජි එකක්. මම දැන් ඔයගලන්ට ඒකේ රෙසිපීස් ඔක්කොම දෙනවා. ඉස්සෙල්ලාම අපි බලමු මේ පූරි එකේ ඩෝ එක මෙන්න මේ විදිහට අපි බෝල කරලා අරන් ඇවිල්ලා තියෙනවා මෙතනට. මේකට ඇඩ් කරගන්න ඕනේ ෆ්‍රීලන් නිෂ්පාදන චක්කි ෆ්‍රෙෂ් ආටා පිටි කිලෝ එකක්. ඒ වගේම පාම් පිටි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක්. ඒ වගේම රුලන් තියෙනවා අපි අරගෙන. රුලන් ග්‍රෑම් 150ක් වගේ ප්‍රමාණයක්. ලුණු ස්වල්පයක් දාන්න. මොකද ආටා පිටි වල සෝල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ලුණු ගතියක් වගේ තියෙනවා. ඒකින්ද ලුණු ස්වල්පයක් දාගන්න. ඒ වගේම තෙල් එළවලු තෙල් පාවිච්චි කරනවා නම් වැඩිම හොඳයි. නැත්නම් ගී ඔයිල් උනත් පාවිච්චි කරන්න පුළුවන් මේකට. එතකොට මේක ගොඩක් වෙලා හදාලා තියන්න ඕමුණා නෑ. අපිට තියෙන්නේ මේ විදිහට ඩෝ එකක් විදිහට අනාගෙන පොඩි බෝල කරලා පැය භාගයක් වගේ ඇතුළත මේ හදාගෙන තියෙන අපි මේ ඩෝ එක. මම ආයෙත් කියන්නම් ආටා පිටි කිලෝ එකයි. එතකොට පාම් පිටි අපි ඒකට දානවා ග්‍රෑම් 200ක්. ඒ වගේම රුලන් 150ක් ලුණු ඇති ප්‍රමාණයට. ඒ වගේම වතුර සහ තෙල් එළවලු තෙල් පාවිච්චි කරනවා නම් වැඩි හොඳයි. නැත්නම් ගී ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. අපි හදාගත්ත ඩෝ එකක් තියෙනවා මේ විදිහට තමයි මේ චක්කි ෆ්‍රෙෂ් ආටා ෆ්‍රීලන් නිෂ්පාදන පාවිච්චි කරලා අපි හදාගෙන තියෙන ඩෝ එක. පොඩි බෝල කරලා තියෙනවා. පැය භාගයක් තිබ්බනම් ඇති මේක. පාම් පිටි ස්වල්පයක් දාලා අපි මේක මේ ආකාරයට ඔබට කැමති ප්‍රමාණයකට මේක මේ හදා ගන්න පුළුවන්. බෝලේ ලොකු පොඩි ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. මේ විදිහට අපි මේක තුනී කරගන්නවා. විශේෂම දේ තමයි මේ ආටා පිටි වල තියෙන ගුණාත්මක භාවය. මොකද ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් එන ආටා පිටි එක ඇත්තටම ගුණාත්මක භාවයෙන් වැඩි. ඉතින් ඒකින්ද ඔයා හදන පූරිද චපාතිද එහෙම නැත්නම් රොටි එකද ආටා පිටි රොටි හදනවා අපි. ඉතින් ඒකේ ගුණාත්මක භාවය සහ ඒ ක්වොලිටි එක ගන්න නම් හොඳ ආටා පිටි වර්ගයක් ගන්න ඕනේ. මොකද වෙළඳ පොලේ ගොඩක් ආටා පිටි වර්ග තියෙනවා. සමහර ආටා පිටි සුදු පාටලා මේ කියන්නේ පාම් පිටි වගේ. ඉතින් ඒ ආටා පිටි වලින් ඇත්තටම ඒ අවශ්‍ය දේ ඒ විදිහට වෙන්නේ නැහැ. මේ විදිහට රත් වෙච්ච තෙල් එකක් තියාගන්න. ඊට පස්සේ මේ විදිහට පාම් පිටි ටිකක් ගාලා තුනී කරලා හොඳට රත් වෙච්ච තෙල් එකක මේ විදිහට මේක බැද ගන්න පුළුවන්. චුට්ටක් වෙලා යනකම් ඒක තෙල් හැන්දකින් පොඩ්ඩක් අල්ලලා තියාගන්න. ඊට පස්සේ මේ විදිහට උඩට තෙල් ස්වල්ප දැම්මම මේ පූරි එක ලස්සනට අපිට එනවා. මම තව එකක් හදලා පෙන්නන්නම්.